රට වෙනස් කරගන්න. අපි හිතනවා රට වෙනස් වෙන්නේ දේශපාලඥ වෙනස් වුණාම කියලා. නමුත් බලන්නකෝ අපේ සමාජ මාධ්‍ය නිකන් ඉස්සර කාලේ කැලෑපත්තර වෙනුවට දැන් සමාජ මාධ්‍ය කැලෑපත්තර වෙලා. කාන්තාවක්ව පල්ලෙහාට දාන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඇගේ චරිතය ඝාතනය කරන්න කිසිම පැකිලීමකින් තොරව තවත් මිනිස්සෙක්ගේ තවත් කාන්තාවකගේ චරිතය දූෂණය කරන්න චරිතය විනාශ කරලා දාන්න අද සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා. මෙහෙම දෙයක්ත් තියෙනවා. අපි හිතන් ඉන්නේ මේවා කරන්නේ හරි පහත් ඉගෙනීමක් නැති නූගත් මිනිස්සු කියලා. එහෙම හිතලා උගත්තු මොකද කරන්නේ? නිශ්ශබ්දව ඉඳලා ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඒගොල්ලන්ගේ යාළුවෝ ඉන්න හයිෆයි යාළුවෝ නැත්තම් ඒගොල්ලන් අඳුරන අයගේ WhatsApp group වල දානවා මෙන්න මෙහෙම එකක් යනවා කියලා. ඒකත් ඊට පස්සේ අපි කියනවා අපි නෙමෙයි යෝක කළේ අර අනිත් අය කරේ කියලා. රට වෙනස් කරන්න ඕන නම් අපි වෙනස් වෙන්න ඕන. තවත් කෙනෙක්ව පල්ලෙහාට දාලා තවත් කෙනෙක්ගේ වීඩියෝ එකක් ලීක් කරලා නැත්නම් තවත් කෙනෙක්ට පත්වීමක් ලැබුණම එයාගේ චරිතය දන්නේ නැති කෙනෙක්ගේ චරිතයක් අඳුරන්නේ නැති කෙනෙක් ගැන දන්නවා වගේ ලොකුවට ලියලා ඒවා දාලා මේ සෝෂල් මීඩියා වල ප්‍රොෆයිල් ලොක් කරගෙන අපි ලොකු වැඩක් මාර වැඩක් කරා කියලා හිතාගෙන ඊට පස්සේ කියනවා ලෝකයේ උතුම්ම රට ශ්‍රී ලංකාව කියලා අපි බොක්කෙම ලංකාවේ මිනිස්සුන්ට වැඩ කරනවා කියලා සන්තෝෂ වෙන මාර මානසිකත්වයක් තියෙන රටක්. මේ රටේ ප්‍රශ්නයක් නෙමෙයි මේවල තියෙන්නේ ආකල්පමීය ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අපි රට හදන්නේ දේශපාලඥයෝ වෙනස් කරලා දේශපාලඥයන්ට බැහැ රටක් හදන්න. මිනිසුන් පිරිහිලා නම් මිනිස්සු පිරිහෙන්න පුළුවන් තුන් විදියක් තියෙනවා. එකක් තමයි gedara දෙමව්පියන් පිරිහුණාම, දෙක තමයි පාසල ගුරුවරුන් පිරිහුණාම, තුන තමයි අපි අදහන විශ්වාස කරන ධර්මය පිරිහුණාම. මේ තුන පිරිහුණ තැන රටක් පිරිහෙනවා. අපි ගොඩක් වෙලාවට අද ගෙදරදී දෙමව්පියන් බලන්නේ සාර්ථක පුද්ගලයන් කරන්න දරුවන්ව නැතුව වැදගත් දරුවන් බිහි කරන්න නෙමෙයි. පාසල කරන්නේ දිනන දරුවන් හදන්න මිසක් ජීවිතයට මුහුණ දෙන දරුවන් හදන්න නෙමෙයි. අද ධර්මය ආගම් නායකයන් බලන්නේ දරුවන්ව නැත්තම් මිනිස්සුන්ව එක ආගමකට තව ආගමකට විරුද්ධව අපේ ආගම තමයි හොඳ කියලා සංහිඳියාව කියලා බොරු නමක් දාගෙන මිනිස්සුන්ව රවට්ටන එක. මේ තුන පිරිහීම උඩ අද මේ සමාජය ශ්‍රී ලාංකික සමාජය අද පිරිහිලා තියෙනවා. උගතුන්ගේ නිශ්ශබ්දතාවයත් උගතුන් කියමින් ඒවා යන මේ තවත් කෙනෙක්ව විනාශ කරන තවත් කෙනෙක්ව පහතට හෙළන ඒවල ලින්ක් නැත්තම් මේ අපි හිතුවොත් ස්ක්‍රීන්ෂොට් ඒවා අරගෙන අපි ෂෙයා කිරීමත් මේකට හේතුවක් වෙලා තියෙනවා. පිට රටකදී ශ්‍රී ලාංකික කාන්තාවක් දියුණුවටපත් වුණොත් නැත්නම් පාර්ලිමේන්තුවකට ගියොත් නැත්නම් ලොකු ඉහළ තැනක් ලබා ගත්තොත් සම්මානයක් දැම්මොත් ශ්‍රී ලාංකිකයි මෙයා කියලා අපි ගොච්චර ආසාවෙන් ඒක ෂෙයා කරනවලු. හැබැයි බැරි වෙලාවත් ඒ පුද්ගලයා ශ්‍රී ලංකාවේ නම් ඉගෙන ගන්න, ශ්‍රී ලංකාවේ නම් ජීවත් වෙන්නේ, ශ්‍රී ලංකාවේ නම් රැකියාවක් කරන්නේ, ශ්‍රී ලංකාවේ නම් පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ කාන්තාවව නැත්තට නැති කරනවා. එයාගේ පෞල් පසුබිම හොයනවා, එයාගේ විවාහක අවිවාහකකම් හොයනවා, එයාගේ උගත්කම හොයනවා, එයාගේ තියෙන ඍණාත්මක දේවල්ම හොයලා ඇයව නැති කරනවා. ඒක තමයි ලංකාවෙන් පිට කාන්තාවන් ශ්‍රී ලාංකික කාන්තාවන් ඉහළටම යන්නේ. ලංකාව තුල ශ්‍රී ලාංකික කාන්තාවන්ව පල්ලෙහාටම හෙළලා ඇයව වචනෙන් නිර්වත් කරලා අපි කියනවා අපි අම්මව අදහන අම්මට ගරු කරන මේ මව් රට කියලා කතා කරන මේ කටින්ම මේ අත්වලින්ම මේ ඇඟිලි වලින්ම පෝෂ්‍යා කරලා පැය ගණන් වියදම් කරලා පැය ගණන් නාස්ති කරලා ලියනවා ලොකු වාක්‍ය ලොකු රචනා තවත් කෙනෙක්ව පල්ලෙහාට දාන්න. මේ රට හැදෙයිද? පොඩ්ඩක් හිතන්න. ඔය අනිත් පාර සමාජ මාධ්‍යවල යමක් ලියන්නට පෙර යමක් ෂෙයා කරන්නට පෙර